හරි අද කොහොමද මේ Windows deployment tool එක පාවිච්චි කරලා operating systems network හරහා install කරගන්න එක client machine වලට මේකට මුලින්ම server manager වල Windows මම මෙතන පාවිච්චි කරන්නේ server 2012 ඒකේ server manager වල Active Directory එකයි DNS එකයි DHCP එකයි Windows deployment service එකයි කියන features ටික add කරලා තියෙන්න ඕනේ. ඒ features add කරගන්න පුළුවන් manage ගිහිල්ලා add roles and features හරි නැත්නම් add roles and features මෙතන තියෙනවා. එතනින් හරි ගිහිල්ලා මම මෙතනින් add කරගන්න පුළුවන් අපේ features ටික. මම මෙතන දැන් මගේ මේ server එකේ add කරලා තියෙන features ටික. ඒ features set කරගත්ත පස්සේ මෙතන කියනවා DHCP configurations කරගන්න කියලා. එහෙම නැත්නම් මෙතන tools ගිහිල්ලා DHCP ගියාට පස්සේ මෙතන කියනවා configurations complete කරන්න කියලා. ඊට කලින් මෙතන තියෙන configurations complete කරමු. මේ තියෙන path එක මම description එක next දෙනවා. දෙලා මෙතන authorization එක commit කරලා මේ close කරනවා. හරි. දැන් අපිට ඕන DHCP enable කරගන්න. මෙතන මේ අපේ තියෙන server name එක DHCP menu එකට යන්නේ tools කියලා. මෙතන DHCP ගන්න. මෙතන තියෙන අපි මෙන්න මේ server name එක domain name එක click කරලා ඉන්න පල්ලෙහාට ගත්තාට පස්සේ මේ විදිහට කොළ පාටින් අපේ හරි දෙයක් කරලා තියෙනවා. කියන්නේ අපේ DHCP enable වෙලා තියෙන්නේ. අපි මේ enable වුණාට අපි මෙතන අලුතෙන් scope එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ අපි range එකක් දෙන්න ඕනේ. ඒකට අපි මෙතන IP version 4 එක සාමාන්‍යයෙන් දැන් පාවිච්චි වෙන්නේ. IP version 4 එක උඩ right click කරලා new scope වෙනවා. ඊළඟ මේක next කරනවා. next කරලා කැමති name එකක් දෙන්න පුළුවන් අපිට. ගිහලා මේක next කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන අපි IP range එකක් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කැමති range එකක් දෙන්න පුළුවන්. මම මෙතන දෙන්නේ server එක IP එක අයින් කරලා විල්ලා ඊතුරු range එක. මෙතනදී මම server එක IP එක දීලා නැහැ. මගේ server එක IP එක 192.168.1.1. ඊට පස්සේ මේක next කරගන්න. මෙතනදී අපිට පුළුවන් මේ අපි දෙන server range එක ඇතුලේ අපිට අවශ්‍ය නම් තව කොටසක් අයින් කරගන්න. ඒ කියන්නේ සව IP ප්‍රමාණයක් දැන් සාමාන්‍ය management section වලට එහෙම company එක වගේ management section එකට account section එකට තව අර දීපු IP range එකෙන් තව IP 10ක් වගේ වෙන් කරගන්න ඕන නම් ඒ range එක මෙතනින් අපිට අයින් කරගන්න පුළුවන්. මම මෙතන අයින් කරන්නේ නැහැ කිසිම. මම next දෙනවා. ඊට පස්සේ මෙතන අපිට පුළුවන් IP එක කොච්චර ප්‍රමාණයකින් කොච්චර කාලයකින් වෙනස් වෙනවද කියලා දින ගාන වෙනස් කරන්න පුළුවන්, පැය ගාන පුළුවන්, විනාඩි ගානක් පුළුවන්. මම මේ තියෙන විදිහටම දෙනවා. ඊට next කරනවා. ඊට පස්සේ මෙතන මම මේක yes දෙනවා. configuration configure IP DHCP options yes දීලා next කරගන්නවා. ඊට පස්සේ මෙතන මම මොකුත් දෙන්නේ නැහැ. මොකද මම router මගේ server එක IP එක අතහැරලා තමයි මම IP range එක දුන්නේ. මෙතන server එක IP එකත් එක්ක IP range එක දුන්නොත් මෙතනට server එක IP එක enter කරලා එතන add කරාම ඒ server එක IP එක වැටෙන්නේ client machine වලට. ඒ වගේම router එක IP එක ඒ වගේ ඒවල අයින් කරගන්න පුළුවන් අපිට මෙතන. ඊට පස්සේ මෙතනින් අපිට DNS server එක පෙන්නනවා. ඒක මම තියෙන විදිහටම තියලා next කරනවා. ඊපස්සේ මේක මට වැදගත් වෙන්නේ නැහැ. මෙතන win server මේක මම මෙහෙම තියලා default කරනවා. ඊට පස්සේ මෙතන active scope එක
මම ස්කෝප් එක ඇක්ටිව් කරගන්න. මේක නෙක්ස්ට් කරලා ෆිනිෂ් කරනවා. ඊට පස්සේ දැන් මෙතන ස්කෝප් එක හැදිලා තියෙන්නේ. මේ ස්කෝප් එක ඇතුලේ ඇඩ්‍රස් ලීසස් කියන එක ඇතුලේ මගේ ක්ලයන්ට් මැෂින් ටික ඔක්කොම පෙන්නනවා මෙතන IPs දෙන ඔටෝමැටිකලි IPs දෙන. දැන් මගේ ඔටෝමැටිකලි IPs දෙන්න ක්ලයන්ට් මැෂින් නෑ. මම හදාගත්ත එක මැෂින් එකයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන අපි යමු ඩිප්ලොයිමන්ට් ටූල් එකට. ඩිප්ලොයිමන්ට් ටූල් එකට යන්නේ මෙතන tools ගියා. Windows deployment service. ඊට පස්සේ මෙතන මෙන්න මේ servers කියන එක අපි මේ configuration කරගන්න ඕනේ. මෙන්න මේ domain name එකට right click කරලා configure දෙන්න ඕනේ. දීලා ඊට පස්සේ මේක next කරගන්න. next කරලා මේක තියෙන විදිහටම integrated with active directory එක දීලා next කරගන්න. මෙතෙන්දී අපිට path එකක් කැමති folder එකක් select කරගන්න ඕනේ. කරලා next කරගන්න. yes කරනවා. මෙතන proxy DHCP server එක මේ ticks දෙකම දීලා next කරගෙන මෙන්න මෙතන දිනා respond to all client computers දෙනවා. ඊට මේක next කරගන්නවා. හරි දැන් මෙතන වැඩ කරනවා. මේක ෆිනිෂ් කරලා බලන්න. දැන් මේක ස්ටොප් කරලා තියෙන අපි මේක ඉස්සෙල්ලා මෙන්න මේ install image කියන තැන යනවා. මේ drop down icon එක පොඩ්ඩක් ක්ලික් කරලා install images කියන තැන ගිහින් add install image දෙනවා. මෙතන group name එකක් වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගෙන මෙතන browse ගිහිල්ලා බලන්න. CD-ROM එක ඇතුලේ තියෙන Windows image එක. දැන් මගේ මෙතන settings වල ගිහලා VMware වලින් නම් මාරු කරන්න. මෙතන settings වල ගිහලා C එකෙන් browse කරලා ISO මෙතන මේ දැන් Windows 7 එක ඇතුලේ ඉන්නේ. Windows 7 එක ඇතුලේ මේ sources කියන folder එක ඇතුලේ තියෙනවා. install WIM කියලා එකක්. ඒක open කරලා ගියලා next එක ගියලා මෙතනින් මට ඕන කරන OS එක තෝරලා ගියලා මම මෙතන දෙන්නේ මේ professional 32 bit විතරයි. ඊට පස්සේ next කරගෙන ගියලා finish කරගන්න. දැන් මේ install image එක add වෙනවා. හරි image එක add වෙනකම් මම Windows 7 machine එක open කරගන්නම් අලුතෙන් හදාගන්න. මේකට තමයි මම Windows 7 network එක අරගන්න යන්නේ. මම මේකේ network adapter එක නෑ segment දාගෙන ඉන්න. මොකද කරගන්න. identity को लॉक करना